හරි එතකොට අපි ගිය පාර වීඩියෝෙන් කතා කරා බේසික් ලොජික් ගේට් ගැන. එතකොට ඒක ෆුල් අපි ඉවර කරා. එතකොට අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ මේ කම්බිනේෂනල් ලොජික් ගේට්ස් ගැන ඉගෙන ගන්න. හරිද? හරි. එතකොට මේකත් අරක වගේම කොටස් කීපයකට බෙදෙනවා. එතකොට අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ තුන ගැන කතා කරන්න. එතකොට පළවෙනියට අපි කතා කරනවා NAND ගේට් එක ගැන. හරිද? එතකොට දෙවෙනියට අපි කතා කරනවා NOR ගේට් එක ගැන. තුන්වෙනියට ඒ කියන්නේ අන්තිමට අපි කතා කරනවා XNOR ගේට් එක ගැන. එතකොට අපිට මේ තුන ගැන තමයි අද කතා කරන්න තියෙන්නේ. අද අපි මේ වීඩියෝ එකේ මේ තුනම ගැන අපි කතා කරමු. හරි අද අපිට පළවෙනියට කතා කරන්න තියෙන්නේ NAND ගේට් එක ගැන. මේවත් මොකද්ද බේසික් ලොජික් ගේට් වගේම ලේසි ලොකු අමාරුවක් නෑ වලට ඔළුවට දාගන්න. එතකොට මේකෙත් තියෙන සිම්බල් එකක්. අපි මේ සිම්බල් එක හැදෙන හැටි කතා කරමු. මේ NAND ගේට් එක කියන්නේ NAND කියන්නේ AND එකයි අපි කෙටියෙම කිව්වොත් AND එකයි NOT එකයි එකතු වෙලා හැදුන ගේට් එකක්. එතකොට මේකට සිම්බල් එකක් තියෙනවා. මම සිම්බල් එක දැන් අදින්නම්. මේක අපි හරියට බැලුවොත් AND ගේට් එක කියන්නේ මෙන්න මේම ගේට් එකක්. AB එතන A.B එතකොට දැන් මෙතන ගේට් එක මොකක්ද කියලා ඔයාලා දන්නා මේ NOT ගේට් එක. NOT ගේට් එක වුණාම මෙතන පදේ ඉන්වර්ස්. එතකොට මේකේ තේරුම තමයි මෙතනින් එන උත්තරේ ඉන්වර්ස් වෙනාගේ තමයි මෙතන අවසාන උත්තරේ විදියට එන්නේ. එතකොට මේක නෙවෙයි මේකේ සිම්බල් එක. මේකේ සිම්බල් එක මෙහෙම එන්නේ. එතකොට මේ දෙක කම්බයින් කරලා AND ගේට් එක අර කලින් විදියට මැද ගන්න. ඒ වගේම ඉස්සරහින් මෙන්න මේ විදියට තිතක් රවුමක් අඳ ගන්න. ඔන්න ඔක තමයි ගේට් එක. එතකොට මේක මම ඔයාලට ඇන්දේ ඔයාලට අයිඩියා එකක් ගන්න. එතකොට මේකේ තේරුම තමයි A B ඩෑෂ් කියන එක මෙතන F ඩෑෂ් කියලා මම දාගන්නවා. මේක අපි F කියලා හඳුන්වනවා. එතකොට මෙතන තියෙන F මෙතන තියෙන්නේ A වෙන උත්තරේම ඉන්වර්ස් වෙන උත්තරේ. මෙතනත් මම දාගන්න F ඩෑෂ් කියලා. හරි. එතකොට මේකටත් තියෙන සත්‍යතාව වගුව කියලා වගුවක්. ඒ කියන්නේ කලින් විදිහටම අපිට වගුව ෆිල් කරන්න තියෙන්නේ. අපි ඒක දැන් ෆිල් කරමු. හරි. මම දැන් වගුව ඇඳගෙන තියෙන්නේ. මම මේක කලින් වගේ මේ AB කියලා නම් කරගන්න. කොහොමද මේකට එන මේවා දෙක 0.2 1.1 හරි. මම මෙතන කෑලි දෙකක් දාලා තියෙනවා ඔයාලට මේ පළවෙනි පාරේ හින්දා. මොකද නැත්තම් මේකේ සත්‍යතාව වගුව අදිද්දි මේ වගේ කෑලි දෙකක් දාන්න නැහැ. කෙලින්ම උත්තරේ තමයි දාන්නේ. එතකොට මම මෙතනින් ගත්තා මම මුලින්ම AND ගේට් එක අදින්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි කොහොමද මේක වෙන්නේ කියලා. මම AND ගේට් එකේ ප්‍රකාශනය මෙතන දානවා. එතකොට මෙතන දාන්නේ NAND ගේට් එකේ ප්‍රකාශනය. හරි. හරි. එතකොට AND ගේට් එක ඔයාලට මතක ඇති. AND ගේට් එකේ දෙකම එක වුණොත් විතරයි එක වෙන්නේ. අනිත් සියලුම අවස්ථා බිඳුවයි. ඒ කියන්නේ ලෝ අවස්ථාවේ තමයි තියෙන්නේ. මොකද AND ගේට් එකේදී දෙකම එක වෙන්න ඕනේ. ආදානය ප්‍රතිදානය හයි අවස්ථාවට එන්න. එතකොට මේකත් බිඳුවයි මේක විතරයි එක වෙන්නේ. හරි. එතකොට NAND ගේට් එකේදී වෙන්නේ මේකේ අනිත් පැත්ත. NAND ගේට් එකේදී වෙන්නේ මොකද්ද? මේ එන උත්තරේ ඉන්වර්ස් වෙනවා. 1යි. හරිද? මේක බිඳුව නම් මේක ඉන්වර්ස් එක 1යි. බිඳුව නම් 1යි. 1 නම් බිඳුවයි. හරි. ඔන්න ඕක තමයි NAND ගේට් එකේ සත්‍යතාව වගුව එක NAND. මේ ප්‍රතිදාන මොකද්ද? මේ AND ගේට් එකේ ප්‍රතිදානය. එතකොට ඔයාලට විභාගෙදී හරි කොහේ හරි මේකේ සත්‍යතාව වගුව අඳින්න කිව්වොත් ඔයාලා අඳින්න ඕනේ මේ කෑල්ල විතරයි. මේ කෑල්ල අඳින්නේ නැහැ. එතකොට මේක මම ඔයාලට දීලා තියෙන්නේ ලේසි වෙන්න. කොහොමද ඔයාලා එතකොට මේක තනියෙන්ම ගන්න කියලා පොඩි අයිඩියා එකක් ගන්න. එතකොට අපි AND ගේට් එක ගැන කතා කරොත් බිඳුවයි බිඳුව නම් කොහොමද බිඳුවයි. හැබැයි NAND එකට එද්දි 1යි. අන්න එහෙම හිත දාන්න ඕනේ. මෙතනට එන උත්තරේ නෙවෙයි ඉන්වර්ස් කරලා කෙලින්ම මෙතන ප්‍රතිදාන කෑල්ලේ දාන්න. හරි. එතකොට අපි NAND ගේට් එක ගැන කතා කරා.
මම දැන් කතා කරන්න යන්නේ ආදාන 3ක එක ඔයාලට දැන් කරගන්න පුළුවන්. එතකොට මම යනවා දෙවෙනි එක NOR gate එක. ඒකත් කලින් වගේම තමයි ලේසි. ඒකත් හැදලා තියෙන්නේ මෙහෙම. OR gate එක මම ඔන්න ඇදගත්තා. AB OR gate එකට NOT gate එකක් එකතු වෙලා. හරි ලේසි මේවා. ඔයාලට ඔළුවට දාගත්තට පස්සේ දිගටම කරගෙන යන්න තියෙයි. හරි. මම කිව්වා OR gate එකේදී එකතු කිරීමක් වෙන්නේ. එතකොට AND gate එකේදී ගුණිතයක්. එතකොට මම මේක කෙටි කරලා කොහොමද ලියන්නේ? කලින් වගේම තමයි. NAND gate එක වගේම තමයි. එතන ඩොට් එකක් එනවා. හරි. එතන A, එතන B, එතන කොහොමද එන්නේ? ප්‍රකාශනය. ඔන්නම තමයි ප්‍රකාශනය එන්නේ. හරි අපි දැන් බලමු කොහොමද මේකේ සත්‍යතාවක් වදින්නේ කියලා. මම කලින් වගේම O gate එකේ ප්‍රකාශනය මෙතන ඇඳ ගන්නවා. මෙතන NOR එකේ ප්‍රකාශනය මම මෙතන ඇඳ ගන්නවා. හරි. අපි දැන් මෙතන පුරවන්න යන්නේ O gate එකේ. O gate එකේ මොකක්ද කිව්වේ? දෙන ආදාන දෙකෙන් කුමක් හෝ එකක් එක වෙලා තියෙනවා ප්‍රතිදානය එකයි. ඒ කියන්නේ මේකෙදි බිංදු දෙක ඒ කියන්නේ දෙන ආදාන ඔක්කොම බිංදු වුණොත් විතරයි මේක බිංදු වෙන්නේ. අනිත් ඔක්කොම එකයි. හරිද? අනිත් ඔක්කොම එකයි. හරි. එතකොට අපි කොහොමද මේකේ NOR gate එක අදින්නේ? NOR gate එක මේකේ ඉන්වර්ස් එක. කොහොමද? බිංදුව බිංදුව. ඔන්නෝම තමයි NOR gate එකේ ප්‍රතිදාන කොටස පුරවන්නේ. එතකොට මේක NOR gate එක මේක මොකද්ද? මේ O gate එකේ ප්‍රතිදාන. ඒතකොට ඔයාලට විභාගෙදි මොකද්ද පුරවන්න ඕනේ? සත්‍යතාවක් වදින්න කිව්වොත් ඔයාලා මේ කෑල්ල විතරයි NOR gate එකට අදින්න ඕනේ. මේ කොටස අපි අදින්නේ මේ කොටස ඉතින් පුරව තමයි අදින්න ඕනේ. ඔයාලා මේක දිගටම කරද්දි කොහොමද ප්‍රැක්ටිස් වෙනවා. එතකොට අපිට අද අන්තිමටම තියෙන කතා කරන්න XNOR gate එක. XNOR gate එක. හරි. මම දැන් මේකට අදාළ සිම්බල් එක ඇඳ ගන්නවා. ඒකත් කලින් වගේමයි. ඔයාලට මේක තේරෙන්නේ නැති කොච්චර ලේසිද කියලා. මේක ඔළුවට දාගන්න විතරයි ඕනේ. ඔයාලට ඉතුරු ටික කරගෙන යන්න පුළුවන්. මේකත් හැදෙන්නේ අර වගේම NOT gate එකක් එක්ක. එතකොට මෙතන A B දුන්නොත් මෙතන ඉන්නේ මොකද්ද? ප්‍රකාශනය. ඒක පේන්නේ ඉන්නවා හරියට අඳ ගන්න. එතන ප්‍රකාශනය A හරි. මෙතන ප්‍රකාශනය කොහමද? A න ප්‍රකාශනයේ ඉන්වර්ස් එක තමයි මෙතනින් එන්නේ. මම එතකොට මේකට අදාළ වෙන සිම්බල් එක අඳ ගන්නවා. කලින් වගේම තමයි. හරි ලේසි. කෙලින්ම අතන්න රවුම දැම්මා මේක. ඔයාලා දැනගන්න ඕනේ මොන ගේට් එකක්ද කියලා. දැන් මේක XNOR ගේට් එක වෙලා තියෙන්නේ. එතකොට අපි මේක බලමු සත්‍යතාවක කොහොමද අදින්නේ කියලා. හරි මම දැන් වග පුරව ගන්නම් කොහොමද මෙතන එන්නේ. මෙතන XOR ගේට් එකේ ප්‍රතිදානය මම මෙතන ලියනවා. මෙතන XNOR එකේ ප්‍රතිදානය මම මේ කොටුවේ ලියනවා. එතකොට කොහොමද අපි OR ගේට් එක අපි ගිය සතියේ කතා කරපු විදිහට වෙන්නේ. කොහොමද? බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවමයි. කොහොමද? බිංදුවට එකක් එකතු වුණාම එකයි එකට බිංදුවක් එකතු වුණාම ඒත් එකයි. එකයි එකයි එකතු වුණාම මොකක්ද වෙන්නේ? බිංදුවයි. හරි. එතකොට මේකම ඉන්වර්ස් එක තමයි අපි මෙන්න මේ කොටුවේ ෆිල් කරගන්නේ. කොහොමද? බිංදුවයි බිංදුවයි එකතු වුණාම බිංදුවයි එකයි. මම දැන් මේක අමතක කරලා ඔයාලට කෙලින්ම වග පුරවන විදිය අපි කියලා දෙන්නම්. ඒතකොට ලේසි ඔයාලට ඔළුවට දාගන්න. එතකොට බිංදුවයි එකයි එකතු වුණාම එකයි. හැබැයි මෙතනට එන්නේ බිංදුව. එකයි බිංදුව එකතු වුණාම එකයි. හැදෙන්නේ බිංදුව. ඉන්වර්ස් වෙලා එන්නේ මතක තියාගන්න. එකයි එකයි එකතු වුණාම බිංදුවයි ඒත් එන්නේ. මෙතනට ඉන්වර්ස් වුණාම එකයි. ඔන්න අපි මෙතන XNOR gate එක පුරවලා ඉවරයි. එතකොට මෙතන තියෙන්නේ XOR ගේට් එක. එතකොට ඔයාලට කියන්නේ මේ කෑල්ල පුරවන්න කියලා. ඔයාලා පුරවන්න ඕනේ මේ කෑල්ල. එතකොට අපි කතා කරන්න ඕන සියලුම දේ කතා කරලා තියෙන්නේ බේසික් ලොජික් ගේට්වේ, කම්බිනේෂනල් ලොජික් ගේට්වේ. එතකොට අපිට අද ඊළඟ වීඩියෝ එකේ ඉතුරු වෙලා තියෙන්නේ මේකේ තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. අපි ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යන්න. එතකොට ඔයාලට ඔළුවට දාගන්න ලේසි. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේ
ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරගෙන ඉදිරියට යමු.